කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න අප්‍රේල් මාසෙන් පස්සේ අද තමයි දවල් කුමාරිය කියන්නේ ඩුබායි රෝස වල අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද අප්‍රේල් මාසයේ ඉඳලා අපිට හොඳටම වහිනවා, දවසක් පායලා තිබ්බොත් ඊළඟ දවසේ වහිනවා. ඉතින් මං කලින් පොට් වල තමයි මල් හදලා තිබ්බේ. මටත් හිතුණා ඩුබායි රෝස බිම හදලා බලන්න. ඉතින් වැහි කාලේ තමයි මම මෙයාලව පැල කරේ. ඉතින් මේ මාසිකාමාරක වගාවක්. මාසිකාමාරට වෙනදට නම් මෙයාලා මීට වැඩිය අතු හැදිලා මල් පිපෙනවා. ඉතින් ඔය දැන් තමයි චුට්ටක් අතු හැදිලා මල් පිපෙන්න පටන් ගත්තේ. වැස්සට මෙයාලා හදන්න ටිකක් අමාරුයි. අවුවට තමයි මෙයාලා ලස්සනට අතු හැදිලා මල් පිපෙන්නේ. ඒත් අපිට පුළුවන් මෙයාලා වැහි කාලෙදී පරිස්සම් කරගෙන නඩත්තු කරගෙන තියාගන්න. වැහි කාලෙදී මෙයාලව නඩත්තු කරගෙන තියාගන්න නම් අනිවාර්යෙන් පස් මාධ්‍ය හරියට තියෙන්න ඕනේ. පස් මාධ්‍ය තමයි මෙයාලගේ වැලි, කොම්පෝස් පොහොර, මතු පිටපස්. මේ තුන කලවම් කරලා වතුර බැහැගෙන යන පස් මාධ්‍යයක් තිබ්බොත් මෙයාලා මුල් කුණු වෙන්නේ නැතුව වැහි කාලෙත් පරිස්සම් කරගන්න පුළුවන්.